හොඳයි අපි අද කතා කරමු වාෂ්ප එන්ජින් සහ දැවැන්ත කර්මාන්තශාලා මුළු ලෝකයම උඩු යටිකුරු කරපු යුගයක් ගැන. කාර්මික විප්ලවය කියන්නේ නිකම්ම ඉතිහාස පොතේ තියෙන පාඩමක් විතරක් නෙවෙයි. ඇත්තටම අද අපි ජීවත් වෙන මේ නූතන ලෝකයේ අත්තිවාරම් වැටුනේ එතනින්. හැබැයි මේ කතාව එක පැත්තකින් විතරක් කියන්න බෑ. ඒක හරියට එකම කාසියක දෙපැත්ත වගේ. එක පැත්තකින් තියෙනවා මහා පරිමාණ නිෂ්පාදනය, අලුත් අවස්ථා, ඇදහිය නොහැකි දියුණුව. ඒත් එක්කම ඒ කාසියම අනිත් පැත්තේ තියෙනවා සූරාකෑම, දුප්පත්කම, පරිසර විනාශය වගේ අඳුරු කතාවක්. ඉතින් අපි මේ ගමනේදී මුලින්ම බලමු විප්ලවයේ මේ දෙබිඩි ස්වභාවය මොකක්ද කියලා. ඊට පස්සේ ඒකෙන් ලෝක දේශපාලනයයි ආර්ථිකයයි කොහොමද කණපිටි පෙරළුනේ කියලා බලමු. ඊළඟට අපි කතා කරනවා පන්ති අතර ඇති වුණු ගැටුම ගැන. අවසානයේට මේ දැවැන්ත වෙනසේ දෝංකාරිෂ ශ්‍රී ලංකාවට ඇහුනේ කොහොමද කියලාත් අපි හොයලා බලමු. හරි අපි එනම් පටන් ගමු පළවෙනි කාරණයෙන්. මේ විප්ලවය නිසා සමාජයේ මීට කලින් කවදාවත් නොතිබුණු විදියට පැහැදිලි කණ්ඩායම් දෙකකට බෙදිලා ගියා. මේ අලුත් ලෝකයේ ඇතුලේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් හැදුනා. එකක් තමයි කර්මාන්තශාලාව යන්ත්‍ර සූත්‍ර. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ අයිති කරගෙන හිටපු ධනපති පන්තිය. අනිත් පැත්තේ හිටියා ජීවත් වෙන්න තමන්ගේ ශ්‍රමය, ඒ කියන්නේ දහඩිය මහන්සිය විකුණන්න සිද්ධ වුණු කම්කරු පන්තිය. ඇත්තටම මුළු කාර්මික යුගයම ගොඩනැගුණේ මේ දෙගොල්ලෝ අතර තිබුණු සම්බන්ධය උඩ. මේ විදියට සමාජය බෙදුනම ඒක නිකම්ම ආර්ථික කතාවක් විතරක් වෙලා නැවතුනේ නෑ. ඒකෙන් මුළු දේශපාලන චින්තනයම රටවල් අතර තිබුණු සම්බන්ධකම් පවා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපි බලමු ඒක වුණේ කොහොමද කියලා. මේ වෙනසට දාර්ශනික පදනමක් දැම්මේ ඇඩම් ස්මිත් වගේ චින්තකයෝ. එයාලගේ රාජ්‍ය නිර්බාධවාදය කියන අදහස හරිම සරලයි. ඒ කියන්නේ ආණ්ඩුව ආර්ථිකයට අද දාන්න එපා. වෙළඳ පොළට නිදහසේ වැඩ කරගෙන යන්න දෙන්න කියන එක. මේ අදහස තමයි කර්මාන්තශාලා අයිතිකාරයන්ට කිසිම බාධාවකින් තොරව උපරිම ලාභය හොයාගෙන යන්න අවශ්‍ය බලය දුන්නේ. හැබැයි මේ කර්මාන්තශාලා කියන යෝධේ යන්ත්‍රය දිගටම දුවන්න නම් දේවල් ටිකක් ඕන වුණා. එකක් අඩු මිලට අමුද්‍රව්‍ය, දෙකක් හදන බඩු විකුණ ගන්න වෙළඳ පොළවල්. යුරෝපයේ අතුරේ මේ සම්පත් සීමිතයි. ඉතින් එයාලට පිටලෝකයේ දිහා බලන්නම සිද්ධ වුණා. මෙන්න මේක තමයි හැරවුම් ලක්ෂ්‍ය. මේ ආර්ථික කුසගින්න තමයි නව අධිරාජ්‍යවාදී කියන රැල්ලට පාර කැපුවේ. මේක නිකම්ම රටවල් අල්ල ගැනීමක් නෙවෙයි. මේක ආසියාව, ආෆ්‍රිකාව, ලතින් ඇමරිකාව වගේ මහද්වීප යුරෝපයේ කර්මාන්තශාලාවලට අමුද්‍රව්‍ය සපයන යෝධ ගොවිපළවල් සහ එයාලඩි බඩු විකුණන සුපිරි වෙළඳ සැල් බවට පත් කිරීමේ ක්‍රමානුකූල මෙහෙයුමක් වුණා. ඉතින් මේ විදිහට රටවල් එකිනෙකා එක්ක සම්පත් වලටයි වෙළඳ පොළවල් වලටයි පොරකනකොට ඊ ආර්ථික තරංගය ටිකින් ටික හමුදායම ගැටුම් දක්වා දුරදිග ගියා. අන්තිමේදී මේ අධිරාජ්‍යවාදී තරගයේ උච්චතම අවස්ථාව තමයි පළවෙනි ලෝක යුද්ධයේ විදිහට පුපුරලා ගියේ. අපි මෙච්චර වෙලා කතා කළේ අධිරාජ්‍යයන්, ආර්ථික න්‍යායයන්, යුද්ධ වගේ ලොකු දේවල් ගැන. ඒත් මේ දැවැන්ත යන්ත්‍රය කැරකවපු මේ හැම දෙයකටම පිටිපස්සේ හිටපු සාමාන්‍ය මිනිසුන්ගේ ඒ කම්කරුවන්ගේ ජීවිත ඇත්තටම කොයි වගේද? ඇත්තටම මේ පන්ති දෙක ජීවත් වුණේ ලෝක දෙකක. ධනපති පන්තිය සැප පහසු ජීවිත ගත කරද්දී කම්කරු පන්තියේ ජීවිතය ගෙවුනේ කර්මාන්තශාලාවේ යකඩ සද්දෙයි, gedara dore දුප්පත්කමයි අතරේ. ඒක දවස ගානේ ජීවත් වෙන්න කරන අමාරු සටනක් වුණා. කර්මාන්තශාලා ඇතුලේ ජීවිත හිතාගන්නවත් බැරි තරම් කටුකයි. දවසකට පැය 12ක් 14ක් එක දිගට වැඩ. ඒ විතරක් නෙවෙයි පුංචි දරුවන්ගේ සිව්මෙලි ඇඟිලි පවා ඒ භයානක යන්ත්‍ර අතරේ වැඩට යෙදෙව්වා. අනතුරු කියන දේවල් සාමාන්‍ය දෙයක් වුණා. කිසිම ආරක්ෂාවක් තිබුණේ නෑ. මිනිස්සු රස්සාවල් හොයාගෙන නගරවලට ආවට එයාලට ජීවත් වෙන්න තැනක් තිබුණේ නෑ. මේ ප්‍රස්තාරයෙන් කියවෙන්නේ හරිම සරල ඒත් කනගාටුදායක කතාවක්. බලන්න වියනා නගරේ ජනගහනය 20කින් වැඩි වෙද්දි නිවාස හැදිලා තියෙන්නේ 11.5%යි. ඉතින් මොකද වුනේ? මිනිස්සුන්ට ලෙඩ රෝග බෝ වෙන කිසිම පහසුකමක් නැති මුඩුක්වල තෙරපිලා ජීවත් වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ පීඩනයේ දරාගන්න බැරිම තැන කම්කරුවන්ට තේරුණා තමන්ගේ එකම ශක්තිය එකමුතුකම කියලා. ඔවුන් වෘත්තීය සමිති හදාගත්තා, හොඳ පඩියක්, මීඩ වඩා හොඳ වැඩ පරිසරයක් කියලා සටන් කරන්න පටන් ගත්තා. වැඩ වර්ජනය කියන්නේ ඒ සටනේ ප්‍රබලම අවියක් වුණා. මේ තමයි ලෝක කම්කරු ව්‍යාපාරයේ ආරම්භය. හැබැයි මේ ඔක්කොම සමාජ ප්‍රශ්න මැද්දේ තවත් ලොකු ප්‍රශ්නයක් නිහඬවම පටන් ගත්තා. ඒ තමයි පරිසර විනාශය. කර්මාන්තශාලාවල චිමිනි වලින් නැංගුණු කළු දුමාරය, ගංගාවලට දාපු අපද්‍රව්‍ය මේ ඔක්කොම එකතු වෙලා
අද අපි මුහුණ දෙන ගෝලීය පාරිසරික අර්බුදයේ ආරංගක වෙඩිමුරේ තිබ්බා. යුරෝපයේ පටන් ගත්ත මේ දැවැන්ත කුණාටුව එතනින් නැවතුනේ නැහැ. ඒකේ බලපෑමේ රැළ අධිරාජ්‍යවාදී නැව්වල නැගලා මුළු ලෝකේ පුරාම පැතිරිලා ගියා. දැන් අපි බලමු ඒ රැල්ල ශ්‍රී ලංකාවේ වෙරළට ආවේ කොහොමද කියලා. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා හිටපු ලංකාව එයාලගේ කාර්මික ආර්ථිකයට බඩු සපයන යෝධ සපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළා. අපේ සාම්ප්‍රදායික ගොවිතැන පැට්ටකත කරලා මුළු රටම තේ, රබර්, පොල් වවන දැවැන්ත වතුයායක් බවට සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අලුත් පාරවල් හැදුවා, රේල් පාරවල් දැම්මා, තැපැල් ක්‍රම ඇති කරා. හැබැයි මේ කිසි දෙයක් හැදුවේ ලංකාවේ මිනිස්සුන්ගේ පහසුවට නෙවෙයි. මේ හැම දෙයකම එකම අරමුණු වුණේ කනුකරේ වතු වලින් නෙලන තේදලු, රබර් කිරි පුළුවන් තරම් ඉක්මනට කාර්යක්ෂමව කොළඹ වරායට ගෙන බ්‍රිතාන්‍යයට පටවන එක. හරියටම යුරෝපයේ වුණා වගේම ඒකෙම පොඩි පිටපතක් ලංකාවෙත් නිර්මාණය වුණා. වතු අයිතිකරුවන්ගෙන් හැදුණු අලුත් මධ්‍යම පන්තියක් බිහි වුණා. ඒ වගේම දහස් ගාණක් වතුකම්කරුවන්ගෙන් සැදුම්ලත් අලුත් කම්කරු පන්තියකුත් ඇති වුණා. අපේ ආර්ථිකය ආයනය නපනෑන මත යැපෙන එකක් බවට පත් වුණා. අලුත් බැංකු ක්‍රම ඇති වුණා. ගම්පොළ, බදුල්ල, මාතලේ වගේ නගර වතු ආශ්‍රිතව දියුණු වුණා. ඉතින් කාර්මික විප්ලවය තමයි අද අපි දකින මේ නූතන ලෝකයේ ගොඩනැගුවේ. ඒක ඇත්ත. නමුත් ඒ උරුමේ අඳුරු පැත්ත, ඒ කියන්නේ අසමානතාවය සහ පාරිසරික විනාශය අදටත් අපිත් එක්කම ජීවත් වෙනව නේද? ඒක තමයි අපි හැමෝම නැවතිලා හිතන්න ඕන ප්‍රශ්නය.